ඉතින් guys අපි අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොස් හිවිඩි පැණි. කොස් හිවිඩි පැණි දමා හිවිඩි. පැණි දමන හිවිඩි. පැණි දමන හිවිඩි. ඉතින් දැන් අපේ ආච්චි මොනවද ආච්චි දැන් මේ අපි කරන්නේ? පාන් පිටුවට ලුණු ටිකක් එකතු කරනවා. පාන් පිටු ටිකක් ඔයගලන් කැමති ප්‍රමාණයක් අරන් මේ විදිහට අපි ලුණු එකතු කරනවා. කාට එකක් අපි ඊට පස්සේ මේකට ඇප්ලයි කරගන්නවා. අපි මේ කොස්සල අර ඇටේ තියෙන්නේ ඇටවල තියෙන මේ එක තමයි එකතු කරගත්තේ. මොනවද දැන් මේ අපේ ආච්චි ඔන්න ඉතින් මේ විදිහට කහ පොඩ්ඩක් විතර අපි දාගන්නවා මේකට. ඔන්න ඊට පස්සේ අපි මේකට වතුර දාගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපි ආච්චි කරන්නේ. අපි ඉතින් හදන්නේ අපිට එහෙම මුකුත් කියලා යන්නේ අපි හොඳට හොදන් කරන්නේ මෙන්න මේ විදිහට වතුර උකලන්ට ඇති වැඩි වගේ දාච්චි වැඩි වගේද මේ විදිහට පොඩ්ඩක් අපි දාගන්නවා මෙන්න මේ විදිහට අපි මේ මික්සර් එක හදාගන්නවා අපි මෙන්න මේ විදිහට තෙල් බඳුන ලිපේ තියාගන්නවා. අපි ඔන්න ඉතින් මේ විදිහට තෙල් දාගන්නවා. ඔන්න ඉතින් මේ අපේ තෙල් එක අපි ලිපේ තියාගත්තා. මේ විදිහට තමයි අපි කොස් මදුළු තියන්නේ. මෙන්න මේක අපි මම මොගලනේ මේක පෙන්නුවට මේක අපි ගන්නෙ නැහැ. අපි අරක තමයි එකතු කරගන්නේ මේකට. මේ විදිහට අපි කොස් ටිකක් දාගන්නවා මේකට. අපේ මිශ්‍රණයට. ඔන්න අපේ ආච්චි දැන් මේ විදිහට දාගන්නවා මේකට. පොංගොල අපේ මිශ්‍රණය හොඳට බේර ගන්න ඕනේ. ඔන්න දැන් පේනවද? ආච්චි තෙල් එක රත් කරාද? ඔන්න ඉතින් අපි මේ විදිහට අපි ඊට පස්සේ මේක ඔන්න ඉතින් අපි මේ විදිහට තමයි අපේ මේක දාගන්නේ. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට අපේ කොස් එක බැද ගන්න ඕනේ. මේ කොස් කිවිද්ද. කොස් කිවිද්ද බැද ගන්න ඕනේ. අපේ ආච්චි කියන්නේ දැන් මොන විදිහටද අපි හදන්නේ කියලා. මොකද ආච්චි කිව්වේ? දැන් මේක මෙහෙම රන්වන් පාට වෙන්න බදින්න ඕනේ. දැක්ක මෙන්න මේ විදිහට අපි බෙදගෙන මේ වගේ අපි මේකට දාගන්නවා. ඉතින් අපි ආයෙත් යව ටිකක් අරන් මෙන්න මේ විදිහට අරන් අපි මේ විදිහට දාගන්නවා. තෙල් ඉසිත් වෙනවා. මේ විදිහට අපි දාගන්නවා. දැන් ආච්චි මේක බාගත්තා නම් හරිනේ. ටිකක් තව රන්වන් පාට වෙන්න ඕනේ. මේ කියන එක තමයි අපි පිට. මේ වගේ. මේ වගේ තමයි අපි මේක දාගන්නවා. ඒක දැන් රන්වන් පාට වෙයි කියන බැයිලා. මම මේක බලමු. මේක එකක් දෙකක් රන්වන් පාට. මෙන්න මේ විදිහට තමයි අපි හදාගන්න ඕනේ. ඕක දැන් අපි දාගන්න ඕනේ. ඒකට බාගත්තා. අපි දැන් ගොඩක්ම ඕනේ නැහැ නේ අපේ ආච්චි. අලං කරලා ඒක තමයි මේක අත ගෑවේ. දාලා ගැඹුරු පිළිවෙල දාලා. අපි සීනි කරලා.
සීනි උණු කරලා වුණනම් සීනි දානවා. නැත්තම් ගම්බිරිස් මික්ස් කලවම් කරලා පේස්ට් එකක් වගේ ගන්නත් පුළුවන්. නැත්තම් සීනි දාලා සීනි හිවිදි වෙනු වගේ ගන්න පුළුවන්. අපිට ගන්නත් පුළුවන්. එහෙනම් අපි මේ පොඩ්ඩක් අපේ අමුද්‍රව්‍ය ඔන්න ඉතින් අපි මේ ටික හදලාම ගන්නම් නේද අපේ අච්චි. අපිට ක්‍රිස්පි වගේ හදා ගන්නත් පුළුවන්. උණුයි. මේකම ගම් හැටි දෙකක් වුණා. මෙන්න මේ වගේ guys අපි අරකට චිල්ලා ගන්නනේ. අපේ මේ ටික පැට ගත්තා. ඊට පස්සේ දාන්නේ. ඔයාලට විදිහට දෙන්න. අපි ලුණු දා ගන්නවා. අපි අරකට දැම්මට guys මදිනේ ලුණු. එන්න තව ටිකක් අපි දාගන්න ඕනේ අපේ අච්චි. සීනි උණු කරනකොට දැම්ම ටික. අපේ මේක පොඩ්ඩක් එකක් කර වෙලා ටිකක් අපි එකක් කාලා බලමු. අච්චි මේක මට ගලවලද? අපි මෙන්න එකක් කාලා බලමු. මරහයි අපි එකක් කාලා රසම රසයි. ඒ තමයි අක්කන්නේ. මරහයි. මම නිකන් ඒ බලුත් කනවා. අපි මේ වෙලට වතුර එකකට දාලා තමයි මේක කරගන්නේ. නැත්නම් මේ කිල්ලේ කරේ. අපි ඉන්නේ ගන්න. කියන්න බා. මොන ඉතින් මේ විදිහට අපි මේ මෙන්න මේ වගේ එනකොට අපි මොකද කරන්න ඕනේ? ඉතින් අපි මෙන්න මේ විදිහට සුදු පාටට එනකොට දැන් හරිද? ඉතින් අපි මෙන්න මේ විදිහට රත් කරගෙන ඉතින් අපි මෙන්න මේ විදිහට සීනි කුණු කරා කදානවා. ඔය විදිහට අපි දාගන්නවා. තපුචරද? මෙන්න මේ විදිහට අපි ඒක කවලම් කරනවා. මෙන්න මේ විදිහට අපි හදාගන්න. අපි අලුත් වීඩියෝකින් එන්නම්. බයි.